දකුණ බැලුවා වම බැලුවා ආයෙ දකුණ බැලුවා නැත්තම් පෙන්න අපේ දකුණක් නෑ වමක් නෑ මගේ පාර මට ඕනේ දැන් හැමදාම මාරුවට දැන් දකුණම බලන්න ඕනේ යනවා දකුණ නෑ වම නෑ දකුණෙන් දෙපැත්තෙන් තොරණ පිරිවෙන අවසානයේ තියෙන නයන්න මුර්ධජය. ඒකට හේතු කියන්නේ ටක හේතු කියන්නේ රයන්නට පසුව එනන මුර්ධජයි වයන්නට පසුව එනන මුර්ධජයි. ප්‍රධාන හේතු දෙක. හරිද? ප්‍රධාන හේතු දෙක. හැබැයි ව්‍යාතිරේක එහෙම නැත්නම් නිශ්චිත ව්‍යාකරණය වෙනස් වෙන තැන් ඇත. එතකොට මේ තොරණ බහුවචන කරපුහම එකක් කියන්න ඕනේ මට. තොරන්ද පිරිවෙන්ද තකල කිය මුර්ධජනයන්නද දන්තජනයන්න කිය මෘතනයන් ඔහු ඒක හරිනේ එයා කියන එක හරි ඇයි මුර්ධජනයන වෙන්න ඕනේ ඇයි ඉතින් මෙතන තියෙන මුර්ධජනයන්නම මේ පැත්තට එනකොට මුර්ධජනයන්න වෙන්න එපා දන්තජනයන්න වෙලා හරියන්නේ නෑනේ නේද එයා කියන එක හරි මේක තමයි වෙන්න ඕනේ එහෙම වෙන්නේ නේද එහෙම වෙන්නේ නෑනේ ඇයි රීතියක් තියෙනවා මොකද්ද රීතිය රීතිය තමයි එහෙම නොවෙන්න හේතුව පුතා කවදාවත් වචනයක් අග නකාරය මුර්ධජ වී හල් වන්නේ නැත මත් එක කියන්නේ මොකද්ද කවදාවත් පදයක් අවසානයේ පදයක් අවසන මුර්ධජනකාරය හල් නොවේ එහෙනම් මොකක්ද එහෙනම් හල් වෙන්නේ දන්තජනය මතක තියාගන්න තොරණ මෙහෙමයි තොරන් මෙහෙමයි මෙහෙම ලියන්න බෑ වැරදි පිරිවෙන මෙහෙම වුණාට පිරිවෙන් මෙහෙම ලියන්නේ මෙහෙම ලියන එකයි හරිය හරිද දැන් කවුරු හරි හිතයි ඒක අමාරුයි නේද අමාරු මොකක්ද මතක තියාගන්න පදයක් අවසානයේ හල් වෙන්නේ දන්තජාලන යන්නයි රන්නලබර මොකක්ද අර සින්දුවක් තියෙන්නේ රන් අබරන ලබා ගන්න බ්ලේකාජුවරලි මංගල මුදු මාලවලලු රන්න බරණ ලබා ගන්න විශ්වාසයි ස්වර්ණාභරණ ස්වර්ණ රන් එහෙනම් මේකේ නයන්න තිබ්බේ එහෙනම් අපිත් ලියන්නේ රන් කියලා මෙහෙම එකක් බාප්පගේ සිංහලයක් වෙන්න බැහැ එහෙම බෑ මතක තියාගන්න ඒ රීති තාම ලස්සන රීති හරිද මෙහෙමයි කාට හරි පුළුවන් අපි ලියන්නේ අපිට ඕනේ විදිහට ඉතින් තොට ඕනේ විදිහට තෝ සිංහලයක් හදාගන්න ලියපන් අපිට නේ දැන් නිකන් හිතන්න මෙහෙමයි අවුල අපේ අවුල් දැන් ඔයා අහලා නැද්ද මෙන්න මෙහෙම එකක් මොකද දකුණ බලාවම බලන්න කිය දකුණ බලාවම බලන්න දකුණ බැලුවා හරි වම බැලුවා නැවතත් දකුණම බලන්න කිය පාරේ වාහන නැතිනම් ඉක්මනින්ම මාරු වෙන්න ලංකාවේ රියහල තුලින් මැරිච්ච 180ක් නෙවෙයි 100ක් ඔය කවිය දන්නේ නැද්ද එක වසර දෙක වසර ටීචර්ස්ලා උගන්වන්න නැද්ද දකුණ බැලුවා වම බැලුවා ආයෙ දකුණ බැලුවා නැත්තම් පෙන්න අපේ දකුණක් නෑ වමක් නෑ මගේ පාර මට ඕනේ දැන් හැමදාම මාරුවට දැන් දකුණම බලන්න ඕනේ යනවා දකුණ නෑ වම නෑ දකුණෙන් දෙපැත්තෙම ඇවිල්ලා ඩෝ රීති තියෙන්නේ රීති රකින්න රීති රැකපුවාම මොකක්ද වෙන්නේ දැන් කියන්න එපා ජීවිත ආරක්ෂාව සිද්ධ වෙනවා කියලා මම මේ පාරේව නෙමෙයි කියන්නේ මම සිංහල උගන්වන්නේ පාරේදී රීති රැකහල්ලා මං කියන්නේ සිංහලවල මොකද්ද රීතිය රකින්න එතකොට ඔයාගේ සිංහලේ ලස්සන වෙනවා හරිද සිංහලේ ලස්සන වෙනවා මම හැමදාම කියන උදාහරණයක් අයිත් කියමු මොකද්ද හරකා තනකයි
නයන්න හරියට ලියන්න ඕනේ. මෘතජ නයන්න ලියන්න ඕනේ. හරකා හරියට කන කන්න නම් තෘණ කන්න. දන්තජ නයන්න ලියන හරකට ජීවිතේට